part 2 විදියට මම ගේන්නේ ගවුම මහන වීඩියෝ එක. මුලින් ගවුම කපන වීඩියෝ එක වෙනවා. දැන් ගවුම මහමු. ඉතින් මම subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා like කරලා share කරලා comment එකක් දාලා තියන්න කියලා මම ආත්‍රින් ඉල්ලා සිටිනවා. මම මේ දැන් දෙක කොටස් දෙක තමයි අරන් තියෙන්නේ. රැග්නල් අතක් සහිත ගවුමක් නිසා කොටස් දෙක ඉලාස්ටික් කරගන්න අවශ්‍යයි. ඉතින් මෙහිදී මම කොටස් දෙකේ අඟල් එකමාරක් අය පැත්තෙන් තියාගත්තා. ඉතින් අඟල් එකමාර අඟලකට නමලා මම වාටියක් මහ ගන්නවා. මේ කොටස් දෙකේම මහ ගන්න අවශ්‍යයි. ඒක තමයි මම මේ දැන් කරන්නේ. අනුන්ට බලා ගන්න කොහොමද කරන්නේ කියලා. ඉතින් ඉදිරියටත් මම මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මහාන හැම වීඩියෝ එකක්ම අරගෙන ගන්න අවශ්‍ය නම් මාව subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මෙන්න මේ විදිහට තමයි මේ කොටස් මාලා ගන්න. මේ කට මේ තියෙන අතේ පැත්ත දැන් අපි අතේ අගවාටිය මහ ගන්න අවශ්‍යයි. ඉතින් දැන් මගේ අත අගවට මම මැනගත්තා. අඟල් 9ක් තියෙනවා. අඟල් 9න් අඟලක් පමණ අඩු කරලා අඟල් 8ක් විදිහට මම මෙතන ඉලාස්ටික් කෑලි දෙකක් කපා ගන්නවා අත් දෙක සඳහාම. දැන් මේ ඉලාස්ටික් එක මම මගේ අතේ රෙදි කෑල්ලේ අග වාටිය සඳහා තියලා මහ ගන්නයි හදන්නේ. ඉතින් අපි මෙතනදී අග වාටිය හොයා ගන්න ඕන. අග වාටිය මේ තියෙන්නේ දැන් එතන ඔයාලට පේන්නේ නැති ලොකු දිග ප්‍රමාණයකට බ්ලොක් එක තියෙනවා. ඉතින් මේ ඉලාස්ටික් එක දාලා මහුවාම මේක අතේ අග වට ප්‍රමාණයට එනවා. ඉතින් අපිට පුළුවන් මුලින්ම මේ කොන් දෙකෙන් ඉලාස්ටික් එක මහගෙන ඉවර වෙලා බැලන්ස් කරලා මහ ගන්න. ඉතින් මම මේ හදන්නේ දැන් කොනට තියලා ඉලාස්ටික් එක පොඩ්ඩක් ටයිට් කරගන්නවා. ඊට පස්සේ එහා පැත්තේ කොනටත් තියලා ඉලාස්ටික් එකේ අනිත් කොන පොඩි ටයිට් කරලා ටැග් එකක් ගහගන්නවා. ටැග් දෙකක් මේ විදිහට කෙලවරින් ගහගෙන සමබර කරලා ඉලාස්ටික් එකේ රැලි ටික සමබරව තියෙන විදිහට අපි සමාන විහිදිලා යන ආකාරයට රැලි ටික සකසා ගන්න ඕනේ. ඒකට තමයි මේ අපි දෙපැත්තෙන් ටැග් කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපි මේ විදිහට ඇත්තාම ගානට රැලි ටික හිටිලා ඉලාස්ටික් එක ෆිට වෙනවා. ඉතින් අපිට පුළුවන් දැන් මේක හරිම ලේසියෙන් ඉලාස්ටික් එක අල්ලගන්න මේ විදිහට දෙපැත්තෙන් ටැග් කරාම. ඉතින් දැන් මම එකපාරක් මේ විදිහට නවලා අඟල් භාගෙට නැවත පාරක් නවලා ඉලාස්ටික් එක අහු නොවන ආකාරයෙන් මහගත්තාම හරිම ලස්සනට රැලි ටික ෆිට වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට මහ ගන්න අත් දෙකේම යට වාටි කොටස. ඉතින් දැන් මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉලාස්ටික් උනාට පස්සේ හරිම ලස්සනට ඉලාස්ටික් වෙලා වලට පේනවා ඇති. මේ විදිහට මහගන්න තියෙන්නේ දෙකම කොටස් දෙක. පේනවනේ දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හොඳට බලා ගන්න අත හරිම ලස්සනට ඇවිල්ලා තියෙනවා. අත් කොටස් දෙකම මම මේ විදිහට මහගෙන ඇවිත් තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද ඊළඟ කොටස කරන්න කියලා. ඊළඟට මම තව ඉලාස්ටික් ගන්නවා. ඉලාස්ටික් අරගෙන අපිට අවශ්‍යයි කර දෙපැත්තට ඉලාස්ටික් අවශ්‍යයි. ඒ වගේම ඉන්නට ඉලාස්ටික් අවශ්‍යයි. ඉතින් දැන් අපි බලමු කොහොමද මේක හැට්ට කොටස නිර්මාණය කරගන්න කියලා.
මේ තියෙන 60 කොටස අඟල් එකමාරක් අපි තියලා බ්ලොක් එක කැපුවනේ. ඒක දැන් අඟල් භාගෙට නමලා නැවත අඟලට නමලා ඉලාස්ටික් කොටසක් ඒක ඇතුලෙන් යවන්න ඕනේ. ඉතින් මේ විදිහට 60 කොටස් දෙකම සකසා ගත යුතුයි. ඉතින් මේ ප්ලාස්ටික් එක තියෙන කොටස සම්බන්ධ වෙන්නේ අත් කොටස් දෙක තියෙන හරියට කරට. ඉතින් අපි බලමු කොහොමද මේක මහගන්නේ කියලා. ඒකට අපිට අවශ්‍යයි ඉලාස්ටික් එක සහ ටේප් එක. ටේප් එකෙන් අපි අපේ අත් දෙක අතර පරතරය බැලුවම අත් දෙක අතර මගේ පරතරය ඇවිල්ලා තිබ්බ 10ක්. එතකොට මම 8ක් අඟල් දෙකක් අඩු කරලා 8ක් විදියට තමයි ගන්න. ඔයාලගේ අඟල් 12ක් ආවොත් ඔයාලා ගන්න අඟල් 10යි. අඟල් 8ක් ආවොත් ගන්න අඟල් 6යි. ඒ විදියට අඟල් දෙකක් අඩු කරලා ඉලාස්ටික් එක ප්‍රමාණය කපා ගන්න. ඉලාස්ටික් ප්‍රමාණය දෙකක් කපා ගන්න ඕනේ වගේ. ඉතින් මේක කපාගෙන ඉවරලා බලමු කොහොමද මේක මහගන්නේ කියලා. අර විදිහට මේ ඉලාස්ටික් එක දෙපැත්ත කොරෙන් ටැග් කරගන්න ඕන. කරේ ඉලාස්ටික් එක අල්ලන්නේ විදිහට ටැග් කරගෙන අර විදිහට එකපාරක් නමලා අඟලකට පමණ මහගන්න. මේ විදිහට මහගන්න කොටස් දෙකේම අඟලකට පමණ ඉලාස්ටික් එක තියලා ටැග් කරලා මේ විදිහට මහගන්න තියෙනවා. හරි මෙන්න මේ පේන විදිහට තමයි ඉලාස්ටික් එක ටැග් කරාට පස්සේ කරවට එන්නේ. දැන් අපි අත් කොටස් දෙක අරගෙන අත් කොටස් දෙක කර මෙතන අත් කොටස් දෙක ඊළඟට කර කොටස් දෙක අපි දැන් හදන්නේ අත් කොටස් දෙකේ කර ඉලාස්ටික් එක කරගන්න. ඒකත් ඉලාස්ටික් කරගන්න ආයෙ කට්ටකට ඉලාස්ටික් කෑල්ලක් දාගන්න ඕන. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. දැන් මෙන්න මේ විදිහට ඉලාස්ටික් කොටස අරගන්න ඕනේ. මේ අත කොටසේ තියෙන අඟල් එකමාරට නවලා මහපු එතනට ඉලාස්ටික් කෑල්ලක් අරගෙන අපි ඇතුල් කරගන්න ඕනේ. ඉලාස්ටික් කෑල්ල අපි අඟල් කරගෙනදර ගත්තේ අඟල් 4ටනේ. ඒතර අඟල් 4ට ගත්තා 4 වේව දෙකක්. ඒ කියන්නේ අඟල් 8ක්. අඟල් 8ක ප්‍රමාණයට ඉලාස්ටික් එක අඟල් 8ක ප්‍රමාණය කරගෙනදර ගත්තා. එහෙනම් අපි ඉලාස්ටික් එක කොටස ගන්න ඕනේ. අඟල් 8ක් 9ක් වගේ ප්‍රමාණයක්. එතකොට අපි මේ විදිහට ඒ වගේ කොටස් දෙකක් කපා ගන්නවා. කපාගෙන අඟල් 6ක වගේ කොටස් දෙකක් කපා ගත්තා නම් හරිය. මොකද අපි අඟල් 8 නම් අඟල් 8 දෙකක් අඩු කරලා අඟල් 6ක් විදිහට ඉලාස්ටික් කොටස් දෙකක් කපා ගන්නවා. ඊට පස්සේ මේ ඉලාස්ටික් කොටස් දෙක අපි ආය කට්ටක් ගහලා මේ විදිහට ඇතුල් කරගන්නවා. ඇතුල් කරගෙන දෙපැත්තම ටැග් කරගන්න තියෙනවා. ඊට පස්සේ බලන්න අපි කොහොමද මේක කරගන්නේ කියලා. දැන් මේ පේන්නේ 60 කොටස ඉලාස්ටික් කරගත්තා. දැන් මේ තියෙන අත කොටසක් අරගෙන මම අත කොටසේ අත් කට කීල් කට ප්‍රදේශයෙන් 60 කොටසට තියාගන්නවා. තියාගෙන එතනින් මැස්මක් ගහ ගන්නවා. ඒ විදිහට අත් කොටස් වල දෙපැත්තෙම 60 කොටස් දෙකේ කන පිටින් තියලා
මැස්මක් ගහගන්න. දැන් මෙතන අපි මේ කරන්නේ කිහිලි කට ප්‍රදේශයෙන් තමයි මැස්ම ගහන්නේ. එහෙම මුට්ටු කරාම 60 කොටස නිර්මාණය වෙනවා අත් දෙකත් එක්ක මුට්ටු. ඒක රැග්නල් අත සාකාර ඒ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි නිර්මාණය දෙන්නේ. දැන් මෙයාලට පේන්නේ මේ විදිහට කරට සම්බන්ධ කරගත්ත අත් කොටස් දෙක සම්පූර්ණ නිම කරාට පස්සේ ගහන්න ලස්සන රැග්නල් අත සාත කර නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දිස්සෙන්නේ අවසානයේදී. අපි දැන් මේකට ඉනට යොදාගමු මේ පළු දෙක. ඉනට යොදාගමු සාය කොටස සම්බන්ධ කරගන්න විදිය කියන මේ ඊළඟට ඉගෙන ගමු. මෙන්න මේ විදිහට තමයි 60 කොටස තියෙන්නේ. ඊළඟට සාය කොටස අල්ලගන්න විදිය බලමු. අඟල් 19 නම් අපිට හම්බුනේ අඟල් 19යි ඉන. එතකොට ඉන වට නෙමෙයි ඉනේ එක් කොටසක දිග අඟල් 19යි. එතකොට මම මේ අඟල් 19ට අඟල් 20ක් කියලා එන විදිහට අඟල් 20ක රෙදි කොටස් දෙකක් කපා ගන්නවා. ඔයාලට කැමති උස් ප්‍රමාණයක් කපා ගන්න. මම මෙතන අඟල් 12ක උස ප්‍රමාණයකට කපා ගත්තා. අඟල් 20ක දිග ප්‍රමාණය. ඒ කොටස් දෙක අපි දැන් 60 කොටස් දෙකේ ඉන කොටස් දෙකට අල්ලන්නයි මේ හදන්නේ. ඊළඟට මෙන්න මේ තියෙන සාය කොටස් දෙක අල්ලුවට පස්සේ පළමුවෙනි තට්ටුව අල්ලලා ඉවරයි අපි දැන්. ඊට පස්සේ ඉනට ඉලාස්ටික් කරගන්න හදන්නේ. ඉනට අපි අඟලක් තියලා තමයි මම වාසිය තියලා තමයි පළමුවෙනි තට්ටු කොටස ඇල්ලුවේ. එහෙනම් දැන් අපි කන පිටින් ඉලාස්ටික් කොටස අල්ලගමු. අඟල් 19කට මගේ ඉන වට ප්‍රමාණය මම ඉනේ තියලා බලනවා. ඉතින් ඔයාලගේ කෙන ඉන ප්‍රමාණය වට ප්‍රමාණය ගන්න. වට ප්‍රමාණය දෙකට බෙදන්න. දෙකට බෙදලා ඒ ඉලාස්ටික් කොටස් දෙක ඒ වගේ කොටස් දෙකකට කපා ගන්න. ඊට පස්සේ කොටස් දෙක මේ විදිහට පළු දෙකට අල්ල ගන්නත් තියෙනවා. මේ කරන්න හදන්නේ ඒක. ඉතින් මේ ඉලාස්ටික් එක ඉනට අල්ලාගෙන මේ අවසානයේ මේ ඔයාලා දකින්නේ මේ විදිහට ඉලාස්ටික් එක අල්ලගෙන ඊළඟට තියෙන්නේ දෙවෙනි තට්ටුව සාය දෙවෙනි තට්ටුව අල්ලගන්න. සාය දෙවෙනි තට්ටුව අල්ලගන්න මම සාය දෙවෙනි තට්ටුවේ දිග ප්‍රමාණය අඟල් 9ක් විතර විදියට ගත්තා. එතකොට උස ප්‍රමාණය අඟල් 9ක්. දිග ප්‍රමාණය පළවෙනි තට්ටුව වගේ දෙගුණයක්. ඒ කියන්නේ පළවෙනි තට්ටුවේ අඟල් 20යි නම් දෙවෙනි තට්ටුවේ අඟල්
40ක් දිගට ගන්න පුළුවන්. නමුත් මම මෙතනදී මගේ රෙදි කොටසේ බෝඩර් කොටස අපි මුලින් වෙන් කරලා තියාගත්තානේ. රෙදි බ්ලොක් එකක් අඳිද්දි බ්ලොක් එක කපද්දි මතකද ඔයාලට රෙදි කොටසක් අපි අයින් කරා මුලින් බෝඩර් කොටස. ඒ බෝඩර් කොටසේ දිග ප්‍රමාණය බෝඩර් කොටස දෙකට කපලා ඒකේ දිග එක පළුවක දිග ප්‍රමාණය අපි මැන ගන්න ඕනේ. ඒ මැනගත්ත දිග ප්‍රමාණයට වඩා අඟල් 5ක්වත් අඩු වෙන්න ඕනේ දෙවෙනි තට්ටුවේ දිග ප්‍රමාණය තියෙන්න ඕනේ. මොකද අපි බෝඩරේ අල්ල ගන්න ඕන නිසා දෙවෙනි තට්ටුවේ ඊට අඩුවේ දිග ප්‍රමාණය තියෙන්න ඕනේ. අපි මෙතනදී තට්ටු ගමන් මහන්නේ පළවෙනි තට්ටුව අපි රැලි කරන්නේ නැහැ. දෙවෙනි තට්ටුවත් තුන්වෙනි තට්ටුවත් තමයි අපි රැලි කරන්නේ. එතකොට බෝඩර් කොටසත් දෙවෙනි තට්ටුවත් පමණයි අපි රැලි කරන්නේ. එහෙනම් මේ ගවුමේදී ලොකු රැලි ප්‍රමාණයක් මට දාගන්න බැරි වුණා. මොකද බෝඩර් කොටස ලොකු දිග ප්‍රමාණයක් නැහැ. ඒ නිසා අපි පුංචි රැලි ප්‍රමාණයක් දාගෙන මේ ගවුම මහගත්තා. මේ ඔයාලට පේන්නේ ඉලාස්ටික් කරගත්ත ඉන කොටස. පේනවනේ ඉලාස්ටික් කරගත්ත ඉන කොටස. ඉතින් හරිම ලස්සනයි. ඊළඟට දෙවෙනි තට්ටුව. දෙවෙනි තට්ටුව අපි අර කපාගත්ත ඊළඟට දිගපළු ප්‍රමාණය තියෙන දිග කොටස. ඒ දිග කොටස තමයි මම මෙතනදී මැද්දෙන් කට් මාර්ක් එකක් දාලා හරි මැද්දෙන් තියලා මැෂින් එකෙන් අපිට නූල් ඇදලා ඉලාස්ටික් මේ නූල් ඇදලා රැලි කරගන්න පුළුවන්. එහෙම ආරට කරගන්න පුළුවන් නූල බුරුල් කරලා මැෂින් එකෙන් නූල් බුරුල් කරලා මහලා එකෙන් නූල ඇදලා රැලි කරලා මහගන්න. ඉතින් ඒක තමයි මේ කරන්නේ මම දැන් උඩට බලා ගන්න. මේ විදිහට මහගන්නයි තියෙන්නේ. ඒ වගේම ඒ විදිහට කොටස් දෙකෙන් දෙවෙනි තට්ටුව මහගන්න රැලි කරලා. දැන් මේ බෝඩර් කොටස අපි අර විදිහට දෙවෙනි තට්ටුව මහගත්ත. දැන් බෝඩර් කොටස දෙකට කපලා ඒ කපාගත්ත කොටස් දෙක යට වාටියට අර විදිහට බුරුල් නූල් ඇදලා වාටිය මහගන්න තියෙන රැලි කරලා. ඊට පස්සේ අවසානයේ වාටිය මහන්න දෙපැත්තෙන් ගවුම දෙපැත්ත කන පිටහරවල දෙපැත්තෙන් මහලා වාටිය මහගන්න තියෙන්නේ. ඊට පස්සේ බලන්නකො ලස්සන මේ ගවුම ලස්සනටම තියෙනවා. ඉතින් අවසානයේට මේ විදිහට බෝඩර් කොටස මාළි වෙලා ගමේ නොපිටහර වෙලා දෙපැත්තෙන් මහලා වාටිය කොටස මහගෙන ෆිනිෂ් කරගන්නයි තියෙන ගවුම. එතකොට මේ ගවුම සම්පූර්ණයෙන් ෆිනිෂ් වෙලා තියෙනවා. එහෙනම් බලමු කොහොමද මේ ගවුම අන්දාම කියලා. ඉතින් ඒ මුලින්ම මේ වීඩියෝ එක පටන් ගන්නෙත් ඔයාලා දැකපු මේ ගවුම මේ විදිහට තමයි මහගන්නේ. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මම හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි නැවත ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.